හරි. පුතේ අද අපි මේ වීඩියෝ එකෙන් කරන්න හදන්නේ ඔයාලට මේ උගන්වන්න හදන්නේ පී ගොනුවේ ඇන අයන හඳුනා ගැනීම. අතරම පී ගොනුවේ ඇන අයන විතරක් නෙමෙයි ඉන්නේ. අපිට දැන් පී ගොනුක තමයි තව අපේ ඇලුමිනියම් වගේ ඒවා සම්බන්ධ වෙනවා. නමුත් මම අද උත්සාහ කරනවා ඇන අයන හඳුනා ගැනීම මූලික කරලා මේ පාඩම කරගෙන යන්න. හරි නේද? එතකොට පී ගොනුවට අදාළව ඇන අයන හඳුනා ගැනීම ටික මම වෙනම කරනවා. ඔයාට පුළුවන් ඒ ටික ලස්සනට අල්ලගෙන ඒකෙන් මතක තියාගන්න ඒ ලෙවල් විභාගෙදී මම සරලව මෙහෙම කියන්නම්. සාමාන්‍යයෙන් ඉනෝගනික් රචනා ප්‍රශ්නයක් ගොඩ දාගන්න නම් සාමාන්‍යයෙන් මම මේ කියන කාරණා ටික ඉතා හොඳින් ඔළුවේ තියෙන්න ඕනේ. මම ඒක ඔයාලට පැහැදිලිව කියන්නම්. මම ඒ සේරම ඔයාලට කරනවා කොටස් වශයෙන්. මෙන්න මේක තමයි අංක 1. එකක් තමයි ඔයාට S ගොනුව ගැන කියන්නේ ඩීප් නොලෙජ් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් S ගොනුවේ අපිට වැදගත් තැන් කීපයක් තියෙනවා. මම ඒක වෙනම කතා කරන්නම් ඔයාලට. ඒ සම්බන්ධව හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ. එකක්. හරි නේද? ඒක ස්ට්‍රක්චර්ඩ් එකටයි රචනායකටයි දෙකටම බලපානවා. ඒ නිසා මම එහෙම කිව්වේ. ඊට අමතරව S ගොනුව ගැන දල අදහසක් කියමුකෝ. දල අදහසක්. ඊට පස්සේ ඔයාට ඕන වෙනවා P ගොනුවේ ඇන අයන හඳුනා ගැනීම. ඇන අයන හඳුනා ගැනීම දැනගන්න ඕන. ඊට පස්සේ ඔයාට ඕනේ වෙනවා D ගොනුව. මේ D ගොනුවේ ඇත්තම කියනවා වර්ණ ටිකයි අයන හඳුනා ගැනීම ටිකයි දෙකම ඕන වෙනවා. හරි නේද? එතකොට ඊළඟට ඔයාට ඕන වෙනවා කැට අයන විශ්ලේෂණය. කැට අයන විශ්ලේෂණය. මෙන්න මේ يعني D ගොනුව ගැන ලොකු අදහසක් නෙමේ යම් අදහසකුත් එක්ක P ගොනුවේ ඇන අයන හඳුනා ගැනීම ඉතාමත්ම හොඳින් D ගොනුවේ අයන හඳුනා ගැනීම සහ ඒක පහසුයි. මේ කොටස හරි පහසුයි. මේ එන්නේ අවබෝධයක් සහ ඕකේ. එහෙනම් අපි අද කතා කරමු P ගොනුවේ තියෙන ඇන අයන හඳුනා ගැනීම ටික ගැන. P ගොනුවේ ඇන අයන හඳුනා ගැනීම. හරි. අපිට මේක ගත්තාම P ගොනුවට අදාළව ඇන අයන ටික. අපි ගත්තොත් අපිට තියෙනවා කාණ්ඩ පුතා මේකේ ඉගෙන ගන්න තියෙනවා 13 14 15 16 17 සහ 18 කාණ්ඩ වෙන වෙනම ඉගෙන ගන්න ඕනේ. ඊට අමතරව අපි ආවර්ත ඔස්සේ හරහට හදන ඔක්සයිඩ්, හයිඩ්‍රයිඩ්, හේලයිඩ් සහ හයිඩ්‍රොක්සයිඩ් කියන කාරණා තමයි මූලික ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අපි අද ඇනායන හඳුනා ගැනීම වලට යන නිසා අපිට 13 දී එහෙම විශේෂයෙන් කතා කරන ඇනායනයක් නෑ. 13 තියෙනවා කැට ආයනයක්. ඇලුමිනියම් ධන තුන හඳුනා ගැනීම අපි ලබා ගන්නකොට දැනුමක්. මම මේක වෙනම කතා කරන්නේ. එතන ගන්නෙ නැහැ. 14 අපිට තියෙනවා එක ඇනායනයක්. කවුද? කතා කරන්න පුළුවන් CO3 2- හරි නේද? ඊට අමතරව 15 වෙනි කාණ්ඩයේ තියෙනවා ඇනායන සෙට් එකක්. 16 ඉන්නවා 17 ඉන්නවා. මෙන්න මේ ටික තමයි අපිට මූලිකවම කතා කරන්න තියෙන්නේ. මම මුලින්ම පටන් ගන්න ඔයාලට 15 ඉඳලා පල්ලෙහාට මේ ඇනායන ටික හඳුනා ගන්න කතා කරන එක. හරි. බලා ගන්නකෝ. අපි ඉස්සෙල්ලාම බලමු 15 වෙනි කාණ්ඩය යටතේ ඉන්න අපිට වැදගත්ම වෙන ඇනායන. කවුද? එක්කෙනෙක් තමයි එන්රින 3. කොහොමද එන්රින 3 අයනය අඳුනගන්නේ? එන්රින 3 අයනය කියලා එන්රින 3 අයනය විතරක් පද්ධතියේ ඉන්නේ නැහැ. හරි නේද? ඔයාට සිද්ධ වෙනවා එන්රින 3 සාමාන්‍යයෙන් ඉන්නේ නයිට්‍රයිඩයක් විදිහට. ලෝහ නයිට්‍රයිඩයක් විදිහට තමයි ඉන්නේ. ඒතර ලෝහ නයිට්‍රයිඩයක් විදිහට මේ ඉන්න නයිට්‍රයිඩ් මෙන්න මෙයා අඳුන ගැනීම තමයි අපිට තියෙන රාජකාරිය. එතකොට අපි මොකද්ද කරන්න කියලා බලමු. ඔන්න බලා ගන්න හොඳට. එන්රින 3 අඳුන ගන්න විදිහ. එන්රින 3. ඒතර මෙයා ඉන්නවා ස්වභාවයේ ගොඩක් වෙලාවට මෙන්න මෙහෙම නයිට්‍රයිඩ් එකක් විදිහට. ඔන්න ඔහොම තමයි ඉන්නේ. හරි නේද? ඔයාලා දන්නවා මේ නයිට්‍රයිඩ් එකක් විදිහට ඉන්නකොට මෙයා අපිට පුළුවන් මේ නයිට්‍රයිඩේ තියෙන පද්ධතියට වතුර එකතු කරන්න. වතුර එකතු කරන්න පුළුවන්. වතුර එකතු කරපුවාම මොකද වෙන්නේ?
ඇමෝනියා පිට වෙනවා. මේක තමයි නයිට්‍රයිඩ් හඳුනා ගැනීමේ ක්‍රමය. නයිට්‍රයිඩයක් අඳුනගන්නේ නයිට්‍රයිඩයට දාන්න ඕනේ වතුර. එතකොට දැන් ඔයාලා නයිට්‍රයිඩේ විතරක් කියලා නෙමෙයි. අපි දන්නවකෝ ඉන්නේ මැග්නීසියම් නයිට්‍රයිඩ් විදියට කියලා. එතකොට පුතේ මැග්නීසියම් නයිට්‍රයිඩ් දන ජලය උත්තරේ තමයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ධන ඇමෝනිය. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ධන ඇමෝනිය. මේක තමයි ලැබෙන පිළිතුර. ඔයාලට පේනවා ඇමෝනියා කියන වායුව පිට වෙනවා. ඇමෝනියා කියන වායුව පිට වෙනවා. මේක හයිඩ්‍රොක්සයිඩ් එකක්. මේක ඉතාමත් හොඳින් වතුර දියවන කෙනෙක් නෙමෙයි. අපි සලකනවා මෙයා තරමක් සුදු අවක්ෂේප ගතියක් තියෙන කෙනෙක්. සම්පූර්ණ ජලයේ දිය වෙන්නේ නැහැ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියා වායුව පිට වෙනවා. හරි නේද? එහෙනම් හොඳට මතක තියාගන්න නයිට්‍රයිඩ් අඳුනගන්නේ කොහොමද කියන එක ඔයාලට මොකක් හරි රචනා ප්‍රශ්නයක ස්ට්‍රක්චර්ඩ් එක කොතන හරි එන්රින 3 අයනය පද්ධතිය තුල පවතිනවා දැයි ඔයාලට අඳුන ගන්න ඕන නම් ඔයා කරන්න ඕනේ බලන්න ඕනේ ඒ පද්ධතියට වතුර එකතු කිරීමේදී ඇමෝනියා පිට වෙනවද කියලා. වතුර එකතු කිරීමේදී හිතන්න නයිට්‍රයිඩ් සහිත පද්ධතියකට ජලය එකතු කරනවා. එතකොට ඇමෝනියා පිට වෙනවා නම් ස්ථිරයි. මොකද්ද? ජලය එකතු කරන විට ඇමෝනියා පිට වේ නම්. මොකද මෙහෙම ප්‍රශ්නයක් තියෙනවයි කියලා. එක්තරා පද්ධතියක් තියෙනවා, එක්තරා සංයෝගයක් මේක ඇතුලේ තියෙනවා. සංයෝග කීපයක් තියෙනවා. මෙන්න මේ සංයෝග කීපයක් තියෙන මේ පද්ධතියට ජලය එකතු කිරීමේදී ඇමෝනියා වායුව පිට වේ කියලා කිව්වොත් අපි දැනගන්න ඕනේ මෙන්න මේක ඇතුලේ එක්කෙනෙක් හරි කවුද? නයිට්‍රයිඩ් ඉන්න ඕන. තව සංයෝග ඇති. මේ නයිට්‍රයිඩ් ඉන්න ඕන. ඕක තමයි නයිට්‍රයිඩ් හඳුනා ගැනීමේ අවබෝධය. ඕක තමයි තියෙන්න ඕනේ. මොකද ඕක දැනගත්තාම අපිට ප්‍රශ්නේ කියවද්දි තේරෙනවා වතුර එකතු කරද්දී ඇමෝනියා යනවා. වතුර එකතු කරද්දී ඇමෝනියා යනවා කියන්නේ පද්ධතියේ නයිට්‍රයිඩ් අයන ඉන්නවා කියන්නේ. ඔන්න ඔය මට්ටමට ඔය ලෙවල් එකට ඔයා මතක තියාගත්ත තරම් හොඳ නෙමෙයි. නිකන් ඔහේ කටපාඩම් කිරීමක් නෙමෙයි. හරි නේද? අවබෝධයක් එන්රින 3 අඳුනගන්නේ කොහොමද කියලා. දැන් මෙතන තව ලස්සන පොයින්ට් එකක් එළියට එනවා. මොකද්ද? එන්රින 3 ගැන මම කතා කරද්දී ඇමෝනියා පිටවීමක් සිද්ධ වුණා. ඒතර ඇමෝනියා අඳුන ගැනීමත් අපිට කතා කරන එක මෙතන වටිනවා. අපි ඒකත් මෙහෙම කතා කරමු. බලාගන්න. මේවා S ගුණුවෙත් තියෙනවා. ඒ කියන්නේ මම අර පොදුවේ කතා කරනවා වඩා ලොකු වැදගත්කමක් වෙයි මේ ටික මතක තියාගත්තාම. කොහොමද මේ විභාග ප්‍රශ්නවල ඇමෝනියා අඳුනගන්න එක අතිශයම ප්‍රසිද්ධ කාරණාවක්. ඒ තරමට විභාග ප්‍රශ්නවල යෙදෙනවා. මොකද්ද මේ ඇමෝනියා කියන්නේ? ඇමෝනියා කියන්නේ හොඳට මතක තියාගන්න පුතේ බාෂ්මික වායුවක්. සිලබස් එක ඇතුලේ ආම්ලික වායු නම් ගොඩක් ඉන්නවා. ඒ බාෂ්මික වායුවක් කියලා කියන්නේ අපට ලොකුවට හම්බ වෙන. අපට පුළුවන් ඕන්නගේ ප්‍රාථමික මීනයක් වගේ ඒ වගේ කෙනෙක් ගන්න පුළුවන්. තව බාෂ්මික වායුවක් විතර සලකන්න පුළුවන් ලොකු අණු ස්කන්ධයක් නැති. හැබැයි නැත්තම් සාමාන්‍ය මොකද වෙන්නේ? අපට ඉන්න ප්‍රසිද්ධම වැඩිපුරම භාවිතා වෙන බාෂ්මික වායුව සිලබස් එක ඇතුලේ ඇමෝනියා. ඇමෝනියා කියන්නේ බාෂ්මික වායුවක්. ඇමෝනියා කියන්නේ බාෂ්මික වායුවක්. බාෂ්මිකයි. ඒක බාෂ්මිකයි. හරි බාෂ්මික වායුව. බාෂ්මික වායුව පිට වේ කියලා කිව්වොත් 99%ක්ම වගේ බොහෝ දුරට වෙන්න chance එක වැඩි. සිලබස් A level සිලබස් එකේ මොකද්ද? ඇමෝනියා. ඒක ඇමෝනියා වෙන්න chance එක. දැන් අපි බලමු මේකත් එක්කම එන්ඩින තුන අපි පළවෙනි කාරණාව ඕනේ. අපි දැන් ඇමෝනියා අඳුරගන්නේ කොහොමද කියලා. ඒකත් හරි ලේසි. ඇමෝනියා අඳුරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. ඒ බලන්න. ඇමෝනියා. එකක් තමයි අපි සාමාන්‍ය මේ කරන ප්‍රසිද්ධ ප්‍රැක්ටිකල් එකක්. ඒ කියන්නේ අපි ගත්තොත් මෙන්න මෙහෙම අපි ගන්නවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන බීකරයක් sorry පොඩි භාජනයක් ගන්නවා. හරිද? ඊට පස්සේ අපි ගන්නවා HCl තියෙන භාජනයක්. එතකොට මේක අපි භාජනය වල අපිට පුළුවන් මේ ඇමෝනියා වලින් මොනවද? වීදුරු කුරක් ඕනම් පොඟවනවා. හරි නේද? නැත්නම් HCl වලින් වීදුරු කුරක් පොඟවනවා. අපි කියනවා HCl වලින් වීදුරු කුරක් පොඟවලා ඇමෝනියා ගෑස් එක අපි මේ වීදුරු කුරේ වදින්න සැලැස්සුවොත් මෙන්න මෙතනින් සුදු ඝන දුමාරයක් පිට වෙනවා. ඒ කියන්නේ මේ ඇමෝනියා සහ HCl කියන දෙන්න වායුමය තත්වයන් වලදී ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් ක්ලෝරයිඩ් නැමැති සුදු ඝන දුමාරය හදනවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන සුදු ඝන දුමාරය හදනවා. එතකොට එක හොඳ ක්‍රමයක් තමයි ඇමෝනියා අඳුනගන්න ඒ අදාළ වායුව මොකද කරන්නේ? අල්ලනවා.
HCl වලින් පොඟවන ලද වීදුරු කූරකට. එතකොට අර ගෑස් එක ගිහිල්ලා මේ ටච් වෙන තැන මොකද වෙන්නේ? NH4Cl සුදු ඝන දුමාරයක් නිර්මාණය කරනවා. එක ක්‍රමයක් තමයි ඇමෝනියා අඳුරගන්න තියෙන්නේ. ඇමෝනියා අඳුරගන්න තියෙන එක ක්‍රමයක් තමයි මෙන්න මේක. NH3HCl දෙන්නම ගෑස් ලෙවල් එකේ සුදු ඝන දුමාරයක් හදන. සුදු ඝන දුමාරයක් හදන. සුදු ඝන දුමාර. තව කාරණාවක් මම කියන්න. මේ ඇමෝනියා හඳුනා ගන්න ක්‍රම මම මේ කතා කරන්නේ. ඇමෝනියා හඳුනා ගන්න ක්‍රම. පාඩ පුළුවන් මේක නිකන් කෙටියෙන් නෝට් එකක් විතර දාගන්න ඔය කොලේක. වගේ දැන්ට තියෙන තීරණ නෝට් එක තිබිච්චාවේ. පාඩ පුළුවන් මම මේ කියන කාරණා එන හඳුනා ගැනීමට තිබ්බ නෝට් එකක් දාගන්න. ඒක වාට ගොඩාක් වටි මේ කොහොමද ඉස්සරහට වැඩ කරන්නේ. මොකද වාට වැදගත්ම කාරණා තමයි කතා කරන්නේ. හරි නේද? එතකොට මේක එකක්. තව ක්‍රමයක් තියෙනවා. ඒක නම් සාමාන්‍යයි. මොකද්ද? ඇමෝනියා කොහොමත් මොකද වෙන්නේ? අර ගඳයි. තේරෙනවා නේ යම්කිසි අපි කියන්නේ මූත්‍රා ගඳ වගේ කියලා කියන්නේ. හරිනේ සාමාන්‍ය කියන්නේ මොකද වෙන්නේ? එයාගේ ගඳ තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එයාට කටුක සැර ගඳක් තියෙනවා. ඒ නිසා ඒ ගඳෙන් පවා මෙයාව අඳුර ගන්න පුළුවන්. නමුත් ඒක අර අපිට විභාග ප්‍රශ්නකදී ගඳෙන් අඳුර ගන්න වගේ දේවල් දෙනවා අඩුයිනේ. ඒ නිසා අපි නොමල් කියනවා. මොකද්ද එකක් මොකද්ද? මේක එකක් මොකද්ද? අනික මොකද්ද? කටුක සැර ගඳ. කටුක සැර ගඳ. ඒක තියෙනවා මෙයාට කොහොමද? ඊට වඩා වැදගත්ම කාරණාව තමයි මේ උගන්නන්න යන්නේ. තුන්වෙනි කාරණාව. ඇමෝනියා අඳුර ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි සිලබස් එකේ මොකද්ද? නෙස්ල ප්‍රතිකාරකයෙන්. නෙස්ල ප්‍රතිකාරකය. නෙස්ල ප්‍රතිකාරකයෙන් පොඟවන ලද හරි නේද? පෙරහන් කඩදාසියක්. නෙස්ල ප්‍රතිකාරකයෙන් පොඟව පෙරහන් කඩදාසියක් ඇමෝනියා ගෑස් එකට අල්ලපුවාම මොකද වෙන්නේ? මේකේ කහ පැහැය දුඹුරු පැහැයට කන්වර්ට් කරනවා. උමාරු කරනවා. ඕක තමයි ඇමෝනියා අඳුර ගන්න තියෙන හොඳම ක්‍රමය. ඇමෝනියා අඳුර ගන්න තියෙන හොඳම ක්‍රමය ඒක තමයි. මොකද්ද පුතා? නෙස්ල ප්‍රතිකාරකය. නෙස්ල ප්‍රතිකාරකයෙන් පොඟවන ලද පෙරහන් කඩදාසියක් අපි අල්ලපුවාම ඒ පෙරහන් කඩදාසියේ කහ පැහැය දුඹුරු පැහැයට මාරු කරනවා. කහ පැහැය දුඹුරු පැහැවේ. අපි කියන කතාව. ඔක තමයි අපි කියන හොඳම නිරීක්ෂණය. ඉතින් ඔයාලට විභාග ප්‍රශ්න ඕන තරම් බලද්දි ඔයාලට මේක හම්බෙනවා. ඉතින් මේක මම හිතන්නේ ILL කරන මේක නොදන්න ළමෙක් ඉන්න විදිහක් නෑ. මොකද ඒ තරමටම මේක ප්‍රසිද්ධ. හරිද? ඒ තරමට මේක ප්‍රසිද්ධයි. හරි නේද? ඇමෝනියා අඳුන ගන්න ක්‍රම. ඒතර මම මෙතන ඇමෝනියා අඳුර ගන්නවාට ප්‍රධාන ක්‍රම 3ක් කතා කරා. තව ඕනනම් පුළුවන් ලිට්මස් පරීක්ෂාවක මේ පුළුවන්. බැරි කමක් නැහැ. නමුත් අපිට වැදගත් වෙන්න බෑ මේක හඳුර ගන්න හොඳට පුළුවන් වෙන්න එපා. බෙස්ට් ඔප්ෂන් එක තමයි මොකද්ද? මේක සහ මේක. 1 සහ 3 තමයි හොඳම නිරීක්ෂණ දෙක. මම වැඩිපුර දෙයක් කතා කරේ අපේ පාත්‍රිකාව උනේ ඇනායන හඳුනා ගැනීම. ඇනායන හඳුනා ගැනීම වල මම මුලින්ම ඔයාලට කතා කරා එන්රින 3. නැත්නම් නයිට්‍රයිඩ් අයනය හඳුනා ගැනීම. මේ නයිට්‍රයිඩ් අයනය හඳුනා ගැනීම අතරතුර තමයි මම කතා කරන්නේ පිට වෙන මේ මොකද්ද? ඇමෝනියා ගෑස් එක කොහොමද අඳුනගන්නේ කියලා. පිට වෙන ඇමෝනියා ගෑස් එක අඳුනගන්නේ කොහොමද කියලා. හරි. ඕකේ. එහෙනම් අපි එන්රින 3 හඳුනා ගැනීම කියන එක ඉවරයි. අපි මේ බොරුවට මේ ඇනායන හඳුනා ගැනීම ලොකුවට කතා කරන්න තරම් විශේෂ මාතෘකාවක් නෙමෙයි. ඒ කියන්නේ අතිශය වැදගත් මාතෘකාවක්. නමුත් එම ලොකුවට මතක තියාගන්න අපි ගාව සංකල්පයක් තියෙනවානේ. මොකද ඉනෝගනික් කියන්නේ දැවැන්ත ලෙස මතක තබා ගත යුතුයි කියන එක. පාට මම මේ වීඩියෝ මාලාවෙන් ඔයාලට පැහැදිලි වෙයි. එහෙම මේ හිතන තරම්ම මහා දැවැන්ත වැඩ කොටසක් කරන්න අවශ්‍ය තැනක් නෙමෙයි. ඔයා ඒක තාර්කිකව හොඳ සංකල්පත් එක්ක මතක තියාගත්තොත් ලොකු මතකයක් නෙමෙයි. ඒක තරකණයත් එක්ක ගත්තොත් නැත්නම් සහ කෙටි ක්‍රම අපි ගාව ඕන තරම් තියෙනවා. ඔයාලට මේක හරි ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මම දැන් අවස්ථා කීපයක මේ කියන්නේ ඔයාලට මතක හිටින්න. එකම දේ මම ආයි කියන්නේ මතක හිටින්න. හරි නේද? ඕකේ. එහෙනම් ඔයාලගේ පළවෙනි වැඩේ ඉවරයි. මොකද්ද මම ඉවර කරේ? එන්රින 3. එන්රින 3 ස්වභාවයේ තියෙන්නේ ලෝහ නයිට්‍රයිඩ් විදිහට. හරි ලෝහ නයිට්‍රයිඩ් විදිහට. එතකොට ඒක වතුර දාපුවාම ඇමෝනියා පිට වෙනවා. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? හයිඩ්‍රොක්සයිඩ් එක හැදෙනවා. හරි සරලයිනේ මේ තරකණය. මේක Mg ධන 2 නේ පුතේ. ඒතර මෙතන Mg ධන 2. මෙතන එන්රින 3. ඒතර මෙතන NH+ මෙතෙන්ට එනවා. මෙතන OH- මෙතෙන්ට එනවා. එහෙමයි
උත්තරේ හැදෙන්නේ. එහෙම තර්ක කරන්නකො උතර හරි ලේසි. මේ H+ ටික මෙතෙන්ට එනවා. මේ OH- මෙතෙන්ට යනවා. මෙයාගෙන් හයිඩ්‍රොක්සයිඩ් එක හැදෙනවා. මෙයාගෙන් ඇමෝනියා හැදෙනවා. හරිම සරලයි. හරිම සරලයි. හරි නේද? ඕකේ. එහෙනම් අපි ඉවර කරා N ඍණ 3 හඳුනා ගැනීම. ආයි ඕනම වෙලාවක ඇහුවොත් N ඍණ 3 අඳුරගන්නේ කොහොමද? ඒ කියන්නේ මම කියන්නේ ඇත්තම අඳුරගන්නේ කොහොමද කියලා අහනවට වඩා විභාගයට මොකද කරන්නේ? මම අර කිව්වා වගේ එක්තරා සංයෝග පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතියට වතුර එකතු කළ විට මෙවැනි නිශ්චල ප්‍රතිකාරකයේ කහ පැහැ දුඹුරු කැහැ කරන වායුවක් පිටවිය කියන. එතකොට ළමයට ටක් ගාලා දැනගන්න ඕනේ අදාළ සංයෝගයේ ඇතුලේ නයිට්‍රයිඩ් එකක් ඉඳලා තියෙනවා. අදාළ සංයෝගයේ ඇතුලේ නයිට්‍රයිඩ් එකක් ඉඳලා තියෙනවා. නැතුව මේකෙන් ඔහේ නියන් පාඩම් කරනවා කියලා ඔහේ එන්න තුන අඳුර ගන්න වතුර දැම්මහම එහෙම වැඩක් නැහැ. එහෙම කරන්න එපා. මේකේ තරකයක් තියෙනවනේ විභාග ප්‍රශ්නේ අහන විදියක් තියෙනවනේ. එතකොට එක්තරා සංයෝග පද්ධතියක් තියෙනවා. ඒකට ජලය එකතු කළ විට නිශ්චල ප්‍රතිකාරකයේ කහ පැහැ දුඹුරු පැහැ කරන වායුවක් පිටවිය. එහෙම වායුවක් පිට වතුර එකතු කරනකොට ඒ වගේ නිශ්චල ප්‍රතිකාරකයේ කහ පැහැ දුඹුරු පැහැ කරන වායුවක් පිට වෙන්න පුළුවන්. එකම එක අවස්ථාවයි පද්ධතියේ ඉන්න ඕනේ නයිට්‍රයිඩ් එක. පද්ධතියේ ඉන්න ඕනේ නයිට්‍රයිඩ් එක. හරි නේද? ඕකේ. අපි යමු ටික ටික ඉස්සරහට. ඊළඟට බලාගන්න. ඔය තරම් ලේසිද කියලා මේ දේවල්. අපි දැන් ඉවර කරේ N ඍණ 3. හරියක් දාන්න. ඉවරයි. හරි නේද? අපි දැන් යමු මොකේද ඊළඟට NO2- අඳුරගන්නේ කොහොමද කියලා. ගොඩක් අයට මේ NO2- අඳුරගන්න ගහුවාම එක බාරු උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි හරියටම කාරණාව දන්නේ නැතිකම. NO2- කොහොමද NO2- අඳුරගන්නේ? NO2- අඳුරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඔයා එකතු කරන්න ඕනේ NO2. දැන් NO2- කොහොම ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. සමහර මේක ඉන්න පුළුවන් මොකද? සෝඩියම් නයිට්‍රයිට් විදිහට. මේක ඉන්න පුළුවන් පොටෑසියම් නයිට්‍රයිට් විදිහට. එක එක ආකාරයෙන් මෙයා පද්ධතිය තුල ඉන්න පුළුවන්. හරි නේද? කොහොම හිටියත් මේ NO2- ඉන්නවා නම් ඒ පද්ධතියේ මකට භාජනයක් තියෙනවා. ඒ භාජනය ඇතුලේ NO2- ඉන්නවා. NO2- ඉන්නවා නම් එයාව අඳුන ගන්න අපි දාන්න ඕනේ මොනවද? තනුක අම්ලය. තනුක අම්ලය. ඒක තනුක විය යුතුයමයි. තනුක විය යුතුයමයි. සාන්ද්‍ර දැම්මොත් හරියන්නේ. හේතුව තමයි සාන්ද්‍ර දාපුවාම NO3- උත් ඒකට පිළිතුරු දෙන්න පුළුවන්. හැබැයි NO2- පිළිතුරු දෙන්නේ NO2- කියන හඳුන ගන්න නම් එයා විතරක් අඳුර ගන්න නම් අපි දාන්න ඕනේ තනුක අම්ලය. අපි දාන්න ඕනේ තනුක අම්ලය. හරි නේද? ඒ නිසා අපි තනුක අම්ලයක් එකතු කරනවා. අපි ගමුකෝ මෙහෙම කිය. හරි නේද? NO2- ධන H+. හරි නේද? මොකද වෙන්නේ? මොකද HNO2 හැදිලා මොකද වෙන්නේ අන්තිමට? මෙතනින් පිට වෙන්නේ මොකද්ද? වැදගත්ම දේ තමයි දුඹුරු පාට. මම ලොකු කතන්දර කියන්නේ නැහැ නැත්නම් ඔයාලා පටල ගන්නවා. මොකද්ද? NO2- ඉන්න තැනකට තනුක අම්ලයක් දාපුවාම දුඹුරු පාට වායුවක් පිට වෙනවා. මොකක්ද ඒ වායුව? NO2. මොකක්ද ඒ වායුව? NO2. හරි සරලව මතක තියාගන්න. මම ලොකු සංකල්ප වලට යන්න උත්සාහ කරන්නේ නැහැ. සමීකරණ ලියන්න උත්සාහ කරන්නේ නැහැ. දැනගන්න මෙන්න මෙහෙම ලේසියෙන් මතක තියාගන්න H+ එකතු කළොත් මොකද වෙන්නේ? දුඹුරු පාට NO2 වායුව පිට වෙනවා. දුඹුරු පාට වායුව. දුඹුරු පාට වායුවක් වන NO2 පිට වෙන. දැන් ලේසි වෙනම අරකට උන්නම ෂෝට් විදිහට දාන්නම් මේ N ඍණ 3 අඳුන ගන්න. වතුර දාපුවාම ඇමෝනියා පිට වෙනවා. ඒ සරල තරකය මම මේ කතා කරන්නේ. හරි? සරල තරකය. මේකට මේක ඇමෝනියා පිට NO2- ඉන්න තැනකට H+ දැම්මොත් තව සංයෝග හැදෙනවා. හැබැයි NO2 දුඹුරු පාට NO2 වායුව පිට වෙනවා. ඉතින් අපි අඳුරගන්නේ ඒකෙන්නේ. අපිට මේකේ රියැක්ෂන් ලියන්න නෙමෙයි ගොඩක් කියලා අපිට ඉන්නේ මොකද? අපිට ගානේ කියනවා. මෙන්න මේ පද්ධතියට මෙන්න එහෙම තනුක ආම්ලයක් එකතු කළ විට දුඹුරු පැහැ වායුවක් පිට ගියා. අපිට අග්ගල දැනගන්න එහෙනම් මේ පද්ධතිය තුලේ NO2- හිටියයි කියලා. සමහර ගණන් තියෙනවා මෙන්න එහෙම පටන් ගන්න. එක්තරා සංයෝග මිශ්‍රණයක් තියෙනවා. මේකට වැඩිපුර තනුක ආම්ල එකතු කර රත් කරන ලදී කියලා කියනවා. එතකොට මොකද වෙන්න ඕනේ? වැඩිපුර තනුක ආම්ල එකතු කර රත් කරන ලදී කිව්වහම අපිට තේරෙන්න ඕනේ මේකේ දැන් NO2- වගේ කෙනෙක් හිටියා නම් මොකද වෙන්න ඕනේ? ඒ සේරම ගිහිල්ලා ඉවරයි දැන්.
ඒතර ආයි NO2- පද්ධතියේ ඉන්නවා කියන සංකල්පයක් අපි තියාගන්න ඕනේ නැහැ. එයා නොකිය කියන්නේ NO2- එහෙම සේරම ටික වොන් ගියා කියන කියන්නේ. ඒ තමයි ඒ කියන්නේ. හරි නේද? එතකොට තනුකාම්ලයක් දාපුවාම දුඹුරු පාට වායුවක් පිට වෙනවා නම් ඒ NO2-. ඒ NO2-. හරි නේද? එහෙනම් මම දැන් ඔන්න අයන දෙකක් ගැන කතා කරා. අයන දෙකක්. මම යනවා දැන් මොකේද? තුන්වෙනි අයනයට කතා කරා. තුන්වෙනි එක්කෙන. බලමු. කවුද? මම ගන්නවා NO3-. කවුද ගන්නෙ? NO3-. NO3- අඳුර ගන්න. NO3- අඳුර ගන්න. හරි නේද? NO3- කියන කෙනා කවුද? නයිට්‍රේට්. මෙයත් එක්ක ඉන්නවා නම් මේ නයිට්‍රයිට්, මේ නයිට්‍රේට්, නයිට්‍රේට්. එතකොට මේකට අපිට මෙහෙමයි කිසි ප්‍රශ්නයක් නෑ. අපි දැන් මොකද එහෙම සාන්ද්‍ර අම්ලයක් දැම්මහම NO2 පිට වෙනවා. එහෙම කියන්න පුළුවන්. නමුත් අපි මෙතනදී ගන්න ගොඩක් වෙලාවට හොඳට වෙන් කර ගන්න පුළුවන් හොඳ පරීක්ෂණ. කියන්නේ මේකේ කොහොම හරි කියලා හඳුනා ගන්න එක නෙමෙයි. අනිත් ඒවා අතරින් වෙන් කර හඳුනා ගැනීම පරීක්ෂණ ඉගෙන ගන්න. ඒ නිසා සිලබස් එක ඇතුලේ අපි කතා කරනවා ප්‍රධානම දෙකක්. මොනවද කතා කරන්නේ? එකක් තමයි අපි කතා කරන දුඹුරු වලයේ පරීක්ෂාව. දුඹුරු වලයේ පරීක්ෂාව. දුඹුරු වලයේ පරීක්ෂා. හරි නේද? දුඹුරු වලයේ පරීක්ෂා. හරි නේද? දුඹුරු වලයේ පරීක්ෂාව. අන්න එතකොට එකක් දුඹුරු වලයේ පරීක්ෂාව, අනික ඇලුමිනියම් ඇලයිරක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරීක්ෂාව කියලා අපිට කියන්න පුළුවන්. මම මේක මෙහෙම කිව්වේ හේතුවක් නැත. පස්සේ මේක පැහැදිලි කරන්නම්. කියන්නේ මොනවා හරි උභයගුණී ලෝහයක් එක්ක භස්මයක් දාලා පස්සේ මේව කතා කරනවා ඩේවඩා පරීක්ෂණය කියලා. හරි නේද? ඒකේ මිශ්‍රණ දාන්න පුළුවන්. කොහොම හරි වෙන්න ඕනේ මොකක් හරි උභයගුණී ලෝහයක් එක්ක මෙන්න මේ භස්මේ දාලා තමයි අපි මේ පරීක්ෂණය කරන්නේ. එතකොට මෙන්න මේ පරීක්ෂණ දෙක ගැන හොඳ අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. තිබ්බාම ඒකත් හරි ලේසියෙන් තල්ලු වෙලා යනවා ඉතින්. හරි නේද? එතකොට දුඹුරු වලයේ පරීක්ෂාව සහ ඇලුමිනියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරීක්ෂාව. අපි දැන් ඒ දෙක ගැන පොඩ්ඩක් බලමු. හරි. බලාගන්න. කොහොමද ඒක ගන්න කියලා. NO3- දුඹුරු වලයේ පරීක්ෂාව ගමු. දුඹුරු වලයේ පරීක්ෂාව. මේ දුඹුරු වලයේ පරීක්ෂාවේදී පුතේ අපි එකතු කරනවා අලුත සෑදූ ෆෙරස් සල්ෆේට්. මොකද දාන්නේ මේ බලන්න. හිතන්න ඔන්න NO2- ඉන්න පද්ධතියක් ඉන්නවා. sorry NO3- ඉන්න පද්ධතියක් ඉන්නවා. මේකට අපි එකතු කරනවා අලුත සෑදූ ෆෙරස් සල්ෆේට්. ඇත්තටම අරමුණ මොකද්ද මෙතන? අරමුණ තමයි පුතේ Fe ධන දෙක පද්ධතියට ලබා දීම. අලුත සෑදූ කියන්නේ මොකද එයා ඔක්සිකරණය වෙලා ධන 3 වෙන්නේ නැති වෙන්න එකයි අදහස් කරන්නේ. හරිද? අලුත සෑදූ ෆෙරස් සල්ෆේට් පද්ධතියට එකතු කරනවා. Fe ධන දෙක පද්ධතියට එකතු කරනවා. හැබැයි Fe ධන දෙක ඉන්නවා NO3- ඉන්නවා. ප්‍රතික්‍රියා වෙනවද? නෑ. මාධ්‍ය ලැබෙන්න ඕනේ. අදාළ මාධ්‍ය ලැබිච්චම තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. අපි මේකට මේක එකතු කරලා මේ බිත්තිය දිගේ එකතු කරනවා මොනවද? සාන්ද්‍ර සල්ෆියුරික්. බිත්තිය දිගේ එකතු කරනවා මොනවද? සාන්ද්‍ර සල්ෆියුරික්. බිත්තිය දිගේ එකතු කරන්න හේතුවක් තියෙයි. හරි නේද? අර එක පාරම දාන්න නැතුව. එතකොට මේ බිත්තිය දිගේ එකතු කරපුවාම මේ බිත්තිය දිගේ මෙන්න මෙහෙම ඇවිල්ලා මේ දෙක ටච් වෙන තැන එන්න ටච් වෙනවත් එක්කම ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. මේක නිර්මාණය වෙනවා දුඹුරු පාට වලලු. හරි නේද? දුඹුරු පැහැති වලලු නිර්මාණය වෙනවා. අපි කියනවා ඒකයි මේකට ලස්සන නමක් කියන්නේ මොකද්ද? දුඹුරු වලයේ පරීක්ෂාව කියලා කියන්නේ. දුඹුරු වලයේ පරීක්ෂාව කියන්නේ අන්න ඒ නිසා. මොකද්ද වෙන රියැක්ෂන් එක බලමු අපි එහෙනම්. මෙන්න මේකයි රියැක්ෂන් එක. මෙන්න මෙතන ඉන්නවනේ පුතේ Fe ධන දෙක. මේ Fe ධන දෙක NO3- එක්ක ආම්ලික මාධ්‍යයේදී ආම්ලික මාධ්‍යයේදී මෙන්න මෙහෙම ප්‍රතික්‍රියා කරනවා. මෙන්න මෙයා Fe ධන දෙක Fe ධන 3 බවට ඔක්සිකරණය වෙනවා. එයා ඔක්සිකරණය වෙනවා. මෙන්න මෙයා ඔක්සිහරණය වෙන්නේ කවුරු බවටද? NO බවට. NO බවට. මේක අතිශය වැදගත්. පාඩ විභාග
ගානකදී මේක දෙන්න පුළුවන්. දුන්නාම ඔයාට මේ ඔක්සිජන් ඔක්සිජන් ප්‍රතික්‍රියා දෙක ලියන්න වෙනවා. ලියලා ඔයාට මේක තුලිත කරන්න වෙනවා. තුලිත කරලා දාපු මොනවා හරි Fe ධන දෙක මවුල ගාන දෙයි සාන්ද්‍රණය දෙයි. ඒ හරහා ඔයාට හොයාගන්න වෙනවා මේ ආරම්භක පද්ධතියේ තිබුණු NO3- කොච්චරද කියලා. මේක එන්න පුළුවන් අතිශය සාමාන්‍ය ගානක්. හරි නේද? එතකොට ඒ ගාන හදන්න නම් ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ. Fe ධන දෙක Fe ධන 3 වෙනවා. NO3- NO වෙනවා. හරි. අපි ඔන්න මේක තුලිත කරලා දාමු. බලා ගන්න මොකද වෙන්නේ කියලා. ආම්ලික මාධ්‍යයේදී ඒ නිසා H+ ඉන්න ඕනේ තුලිත වෙන්න. හරි නේද? ආම්ලික මාධ්‍යයේදී. බලමු මේ සල්ෆියුරික් දාර්ථින ආම්ලික මාස් අපයන්න. දැන් බලමු අපි Fe ධන දෙක Fe ධන 3 ඉලෙක්ට්‍රෝනයක් අපි එකතු කරනවා. මෙතන මෙයා ධන 5යි මෙතන මෙයා ධන 2යි. හරි නේද? ඉලෙක්ට්‍රෝන කීයක් මේ පැත්තට එනවද? ඉලෙක්ට්‍රෝන 3ක් එනවා. sorry. හරි. ඕකේ පුතේ. මෙතන කීකිය හිටියේ Fe ධන 2 Fe ධන 3 වෙනවා. ඊට පස්සේ NO3- NO වෙනවා. හරි නේද? Fe ධන 2 Fe ධන 3 NO3- NO වෙනවා. අපි මේ තුලිත කරා Fe ධන 2 ඉලෙක්ට්‍රෝන 1යි ධන 5ට ධන 2යි මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන 3ක් එනවා. හරි නේද? දැන් අපි ඉලෙක්ට්‍රෝන මොකද කරන්න ඕනේ මේකේ? අයින් කරන්න ඕනේ. හරි නේද? ඉලෙක්ට්‍රෝන කපලා අයින් කරන්න. මොකද කරන්න ඕනේ මේක? අපි මේක වැඩි කරනවා 3න්. මේක වැඩි කරනවා 1න්. හරි. මොකද්ද වෙන්නේ? 3ක් Fe ධන 2 ධන NO3- තීතලයක් 3ක් Fe ධන 3 ධන NO. දැන් මාධ්‍ය දෙවරක් 3 6යි. මෙතන ධන 6යි. මෙතන ඍණ 1යි. ඒතර ධන 5ක ආරෝපණයක් තියෙනවා. 3 වරක් 3 9යි. ධන 9ක ආරෝපණයක් තියෙනවා. දාන්න ඕනේ H+. කොහාටද දාන්න වෙන්නේ? මේ පැත්තට දාන්න. කීයක් දාන්න වෙනවද? 4ක් H+ දාන්න වෙනවා. හයිඩ්‍රජන් තුරණය කරන පැත්තට ජලාණු දෙකක් දාන්න වෙනවා. ජලාණු දෙකක් දාන්න. නිකම් පින්නුවේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාලට හම්බෙයි මොකද වෙන්නේ? ගාන හදාගෙන යනකොට දැන් ඔයාලා දීලා තියෙයි සමහරට දාපු Fe ධන දෙක ටික දීලා තියෙයි. නැත්නම් ප්‍රතික්‍රියා කරපු ටික. ඊට ඔයාට ඒ හරින් ට්‍රේස් කරන්න පුළුවන් කවද? NO3- මවුල ගාන. මේ මවුල මෙතනින් සාන්ද්‍රණයයි පරිමාවයි දීලා තිබ්බොත් වැඩි කරලා මවුල ගාන හොයා ගන්නවා. ඒක තුනෙන් බෙදපුවාම තුනෙන් බෙදලා එකෙන් වැඩි කරපුවාම නයිට්‍රේට් ගාන. ඒ නයිට්‍රේට් ගාන අණුව සංයෝගي කොච්චර සංශුද්ධතාවය මොකක්ද කියලා පිටිපස්සේ මිලසට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක සාමාන්‍ය රසායනිකරණයේ ගානක් ආපහුවෙ. නමුත් මේක ඇතුලේ තියෙන්නේ මේ කරණාව විතර. හරි මේක තේරුම් ගත්තා නම් ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඒතකොට මේකේ පුතා මේ NO මේකේ මේ දුඹුරු වලය නිර්මාණය කරන්නේ කවුද කියලා ඇහුවොත් එහම අපිට හිතෙනවා නිකන් මේ දුඹුරු වලය හදනවා ඇත්තේ මෙයයි එකතු වෙලා කියලා. නෑ. ඒ දෙන්න එකතු වෙලා නෙමෙයි දුඹුරු වලය හදන්නේ. මේ බිත්ති දිගේ දාන්න ප්‍රධාන හේතුව ඕක තමයි. මේකේ Fe ධන 2 පද්ධතිය එකවරම රියැක්ට් වෙලා ඉවර වෙන්නේ නෑනේ. මේ ඉතුරු වෙලා ඉන්නෝනේ Fe ධන 2. අන්නේ Fe ධන 2යි NO එකතු වෙලා මේ Fe ධන 2යි NO එකතු වෙලා තමයි මේ සංකීර්ණය හදන්නේ. එතකොට මෙන්න මේ වගේ සංකීර්ණ. ඉතුරු වෙලා ඉන්නේ Fe ධන 2යි හැදෙන NOයි. ඉතුරු වෙලා ඉන්නේ Fe ධන 2යි හැදෙන NO. ඉතින් ඉතා පොඩි වෙලාවකින් මේ දුඹුරු වලේ නැති වෙලා යනවා. ඒ නැති වෙලා යන්නේ ඒ නිසා තමයි. මෙන්න මේක Fe ධන 2යි NOයි එකතු වෙලා තමයි මේ සංකීර්ණය හදන්නේ. මේක මොන පාටද? මේක තමයි දුඹුරු පාට. මේක තමයි දුඹුරු පාට. තේරුණා නේද? මේක තමයි දුඹුරු පාට. හරි නේද? මේක දුඹුරු පාටයි මේක තමයි ගණ්ඩ වෙන්නේ. එතකොට අපි කියනවා දුඹුරු වලය හැදෙන්නේ මෙන්න මේක. එතකොට දැන් අපි මෙතනදී බිත්ති දිගේ දාන්න හේතු වෙන්නේ මේ කාරණාව තමයි. එකපාරම දැම්මහම මොකද වෙන්නේ? සම්පූර්ණ රියැක්ෂන් එක සිද්ධ වෙනවා. හරි නේද? ඒ නිසා. හරි නේද? ඒ නිසා තමයි ඒක දිගේ දාන්නේ. උකුවට ඔයාලම ප්‍රශ්න කරන්නේ නැහැ. ඔයාලා මෙන්න මේ කාරණාව දැනගත්තා නම් වැඩේ හරි. ඕකේ. හරි. ඕකේ. අපි පුතේ දැන් එහෙනම් කරුණු දෙකක්. මොකද්ද දුඹුරු වලේ පරීක්ෂාව ඉවර කරා. අපි N ඍණ 3 හඳුනා ගැනීම හරි. NO2- හඳුනා ගැනීම හරි. ඊට පස්සේ අපි NO3- හඳුනා ගැනීමේ දුඹුරු වලේ පරීක්ෂාව හරි. නේ? දැන් අපිට තියෙන්නේ මොකද්ද? මම අර කිව්වාගේ උභයගුණී ලෝහයක් සමග භස්මයක් භාවිතා කරලා ඇලුමිනියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්
පරීක්ෂාව තමයි තියෙන්නේ. ඉතින් අපි ඒක බලමු ඒක කොහොමද කරන්න කියලා. මෙන්න මෙහෙමයි කරන්නේ. මේ නයිට්‍රේට් තියෙන පද්ධතියකට අපි එකතු කරනවා මොනවද? නයිට්‍රේට් තියෙන පද්ධතියකට අපි එකතු කරනවා ඇලුමිනියම් කුඩු සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇලුමිනියම් කුඩු ඒ වගේම අපි එකතු කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දෙන වෙනම එකතු කරනවා. එකතු කරද්දී මොකද වෙන්නේ? මේ සමස්ත පද්ධතිය NO3- ඇලුමිනියම් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ තුන් දෙනාගේම ප්‍රතික්‍රියාකාරීත්වය නිසා මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. හොඳට බලා ගන්න මොකද්ද වෙන්නේ කියලා. ඇලුමිනියම් බාෂ්මික මාධ්‍යයේදී කෙලින්ම පත් වෙනවා වල දන්නවා. ඇලුමිනියම් සහ NaOH ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? ඇලුමිනියම් NaOH එක ප්‍රතික්‍රියා කරලා අපි නා මොකද? AlOH කොටු අරහං මයිනස්. හරි නේද? මෙන්න මේ ඵලය හදන්න පුළුවන්. හරි නේද? මේක අපි ඉස්සරහ ඉගෙන ගන්න කාරණාවක් ඇලුමිනියම් පාරමිත ඉගෙන ගන්නවා. නැත්නම් AlO2- කියලා අපි මේකට කියනවා. AlO2-. ඒ කියන්නේ විභාගයට මෙහෙම ලිව්වත් වාට අවුලක් නැහැ. කොහොම හරි මේ ඇලුමිනියම් කීය ධන. ඇලුමිනියම් ධන 3යි. කොහොම හරි මේ ඇලුමිනියම් මොකද ඇලුමිනියම් කියන කෙනා හරිද? ඇලුමිනියම් කියන කෙනා ධන 3යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක මම කියනවා මේ රියැක්ෂන් එක ලියලා ගත්තත් අවරද්දක් නැහැ. එහෙම නැත්නම් ඔයා එන්න මේ රියැක්ෂන් එක ලිව්වත් වැරද්දක් නැහැ. එතනත් මොකද එන්නේ ධන? එතනත් ධන 3යි. මේ ප්‍රතික්‍රියා දෙකේදීම ස්ටොයිකියෝමෙට්‍රි වෙනසක් වෙන්නේ නැහැ. වතුර ජලාණු සංඛ්‍යාවේ වෙනසක් විතරයි වෙන්නේ. හරි නේද? මේක AlO2- ඇලුමිනේට් කියලා ගන්න. හරි නේද? මේක අනිත් එක. එතකොට AlOH කොටු වරහන් මයිනස්. ඕකේ. එතකොට මෙන්න මෙතන මෙන්න මෙයා ඉන්නේ. දැන් මොකද වෙන්නේ? මෙයා ඔක්සිකරණයක් වෙලා. එහෙනම් මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන 3ක් එකතු කරනවා. එතකොට කවුරු හරි මෙතන ඔක්සි හරණයක් වෙන්න එපා. කෙනෙක් ඔක්සිකරණය වෙනවා නම් අනිත් පැත්තේ මොකද වෙන්නේ ඔක්සි? හරණයක් වෙන්නේ. කවුද හරණය වෙන්නේ? හරණය වෙන්නේ NO3-. NO3-. NO3- මොකද වෙන්නේ? එයා ඇමෝනියා බවට පත් වෙනවා. ඒක ඊළඟ වැදගත්ම කාරණාව. මෙයා පුතා ධන 5යි. මෙන්න මෙයා ඍණ 3යි. මෙයා ධන 5යි. මෙතන ඍණ 3යි. ධන 5 සහ ඍණ 3. හරියද? ධන 5 සහ ඍණ 3. ඕකේ. ධන 5යි ඍණ 3යි. එතකොට පුතා ඉලෙක්ට්‍රෝන කීයක් එනවා මේ පැත්තට? ඉලෙක්ට්‍රෝන 8ක් එනවා. ඉලෙක්ට්‍රෝන 8ක් එනවා. හරිද? ඉලෙක්ට්‍රෝන 8ක් එනවා. ඕකේ. හරි. ඉලෙක්ට්‍රෝන 8ක් එනවා. එතකොට මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. මොකද මේක වැඩි කරනවා කියන්නේ? මේක 8ෙන් වැඩි කරනවා. මේක වැඩි කරනවා 3ෙන්. නේ? වැඩි කරලා අපි තුලිත කරලා ගමු. 8ක් ඇලුමිනියම් ධන 3ක් නයිට්‍රේට් ඊතලයක් 8ක් AlOH කොටු අරහං මයිනස් ධන 3ක් ඇමෝනියා. හරි 3ක් ඇමෝනියා. ඒතර බලන්න පුතා මෙතන මෙතන ඉන්නවා ඍණ 3යි. මෙතන ඍණ මේ පැත්ත ඍණ 3යි. මේ පැත්ත ඍණ 3ක ආරෝපණයක් තියෙනවා. මෙතන ඍණ 8ක ආරෝපණයක් තියෙනවා. එකට පේන්නේ නැද්ද? ඕකේ. හරි නේද? ඍණ 3යි මෙතන ඍණ 8ක ආරෝපණයක් තියෙනවා. එතකොට දැන් මොකද කරන්න ඕනේ? මේ පැත්තට කීයක් දාන්න ඕනද? 5ක්. දැන් මාධ්‍ය බාෂ්මිකයි. මාධ්‍ය බාෂ්මික නිසා මොකද වෙන්න ඕනේ? මාධ්‍ය බාෂ්මික නිසා මොකද වෙන්න ඕනේ? 5ක් OH- මේ පැත්තට දාන්න ඕනේ. 5ක් OH- මේ පැත්තට දාන්න. ඒතර ජලය දාන්න වෙන්නේ කොහටද? මේ පැත්තටම තමයි. ඇයි? මේ පැත්තේ 5යි. මේ පැත්තේ බලන්න 3 වරක් 3 9යි. මේ පැත්තේ 9යි. සෝරි. මේ පැත්තෙන් 3 වරක් 3 9යි. මෙතන 8 වරක් 4 8 32යි. 8 වරක් 32යි 32යි 9යි. 32යි 9යි එනවා 41ක්. 41 මෙතන දැන් 5ක් ඉන්නවා. ඒ කියන්නේ 36යි. කීයක් දාන්න 10? 8ක්. 18ක් දානවා ජලාණු. ජලාණු 18ක් ඉන්නේ. ජලාණු 18ක් ඇවිල්ලා ඔන්න ඕක තමයි
තුලිත සමීකරණය වෙන්නේ. තුලිත රසායනික සමීකරණය වෙන්නේ මෙන්න මේ. ඉතින් මේ වගේ ගාණක් එන්න පුළුවන්. ඇනායන හඳුනා ගැනීම හරහා මෙන්න මේ වගේ ගැටලුවක් දෙයිවාට ඒ ගැටලුව දුන්නාම වාට කෙලින්ම මේ කියන්නේ නැතිව ඇනායන හඳුනා ගැනීමක් කියලා. වාට ගියා එක්තරා සංයෝගයක් පැවතුනි. මේ සංයෝගයට මෙහෙම දෙයක් අපි එකතු කරා. ඊට පස්සේ ඇලුමිනියම් කුඩු දාලා එන්නේ ඔය දාලා රත් කරා. ඒතර ඔයා දැනගන්න ඕනේ මොකද? හරි මේ යන්නේ අර අපි අදාළ රියැක්ෂන් එක. ටක් ගාලා මේ රියැක්ෂන් එක ලියා ගන්නවට හිතෙන්න ඕනේ. ඉතින් හිතෙන්න තමයි කලින් දැනගෙන ඉන්න ඕනේ. හරි නේද? ඒතකොට ඒක දැනගත්තු ගමන් පුතේ ඔයාට මොකද වෙන්නේ? මේක වේගයෙන් අල්ලගන්න පුළුවන් වෙනවා. හරි වේගයෙන් අල්ලගන්න පුළුවන් වෙනවා. අල්ලගත්තාම ඔයාට මෙතනින් හොඳට ගණන් හදන්න පුළුවන් වෙනවා. දැන් මම බලාපොරොත්තු වෙන්නේ දැන් අද මේ ඇනායන හඳුනා ගැනීම ටික කරනවත් එක්ක කරලා ලබන සතියේ ඔයාලට මම දානවා පොඩි පේපර් එකක්. පේපර් එකක් කියන්නේ එතන පේපර් එකේ බලාපොරොත්තු වෙන රචනා ගණන් දෙකක් විතර තමයි දාන්නේ MCQ ඩිස්කෂන් කියලා අපි වැඩි පටන් ගත්තට අපි රචනා ගණන් ටිකක් දාන්නම්. මොකද මෙතන හොඳට වැඩි අල්ල ගන්නම් රචනා ගණන් දෙකක් තුනක් හදන එක තමයි ගොඩාක්ම හොඳ වෙන්නේ. ඒ නිසා අපි දෙක තුනක් හදලා මේ කාරණාව අල්ලගමු. මොකක්ද මේ කියන්නේ කියලා මේ ඇනායන හඳුනා ගැනීම වලින් මම එතනම රචනා ගණන් වල බලාපොරොත්තු වෙන්නේ B පාර්ට් එක. A පාර්ට් එක ගොඩ දාන්නම් මොකක්ද අපි දැනගන්න ඕනේ? කැටායන විශ්ලේෂණය D ගොනුව මේ සෙට් එකම ඉවර වෙන්න ඕනේ. සෙට් එකම ඉවර වෙන්න ඕනේ. ඒක මම බලමු මොකද කරන්න කියලා. එක්ක මේ සේරම ඉවර කරලා අපි එලිම තියෙන ඕනේ ප්‍රශ්න ගොඩාක් හදමු. හරි නේද? එහෙම නැත්නම් අපි කොටස් වශයෙන් හදාගෙන යන්න. වඩාත් සුසු ක්‍රමයකින් කරගෙන යන්නම්. තමයින්ගේ ප්‍රතිචාරات එක මොකද කරන්න කියලා බලමු අපි. හරි නේද? ඉස්සෙල්ලා අපි මේ ටික අල්ලගමු. මොකද තියරි පාර්ට් එක දන්නේ නැතුව මම ඔයාලට ගාන හදන්න ගියාට ඔයාලා ලොකුවටම මේක තේරුම් ගන්න නැහැ. ඒ නිසා තමයි මම මෙහෙම සපෝට් එකක් දෙන්න බැලුවේ. හරිද? ඔයාට මේක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් NO3- අඳුර ගන්න ඒ වැඩේ එතනින් ඉවරයි. හැබැයි මම මේ දැන් පරීක්ෂණ දෙකක් කරානේ දුඹුරු වලේ සහ මෙන්න මෙයා මේ පරීක්ෂණ දෙකටම NO2- උත්තර දෙනවා. අන්න ඒක තාමත්ම වැදගත් මතක තියාගන්න. ඒ කියන්නේ දුඹුරු වලයේ පරීක්ෂාවට පද්ධතියේ NO2- සිට නම් එයත් ඔය වගේම NO හදනවා. මෙතනදී NO2- සිට නම් එයත් මේ වගේම ඇමෝනියා හදනවා. ඒ නිසා දුඹුරු වලයේ පරීක්ෂාවටත් ඇලුමිනියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරීක්ෂාවට කියන දෙකටම NO3- විතරක් නෙමෙයි NO2- උත් උත්තර දෙනවා. ඔය විදිහටම රියැක්ෂන් එක සිද්ධ කරනවා. ඒ නිසා හොඳට ඒක මතක තියාගන්න. ඉතින් ගානක් හදුවම තමයි හොඳට වඩා පැහැදිලි වෙන්නේ. හරිද? කොහොමද එහෙම වෙන්නේ කියලා. හරිද? එයාට එහෙනම් දුඹුරු වලේ පරීක්ෂාව කියන කෙනාට සහ මෙන්න මෙයාට මෙයත් උත්තර දෙන්න. හැබැයි තනු මේ කතාව වෙනම කතාවක්. තනු කම්ල දාලා අඳුර ගන්න පුළුවන් මෙයා විතරයි. හරි නේද? හරි. එතකොට ඔතනින් ඔක අපිට මූලිකවම ඉවර වෙනවා මූලික කොටසක්. තව පොඩි කාරණා කීපයක් මම කියලා දෙන්නම්. ඒතර මේ ඇලුමිනියම් වෙනුවට වෙන උභයගුණී කෙනෙක් ගත්තොත් අවුලක් වෙයිද? නැහැ. වෙන උභයගුණී ලෝහ දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය වගේම රියැක්ෂන් එක සිද්ධ වෙනවා. එතකොට ප්‍රසිද්ධ දෙයක් තමයි මේ දේවදා මිශ්‍රණය. දේවදා මිශ්‍රණය. හරි නේද? ලැබ් එකේ තියෙන මොකද වෙන්නේ? මෙතන තියෙනවා සිංක්, කොපර් සහ ඇලුමිනියම් තුන් දෙනා. තේරෙනව නේද? මේ මිශ්‍රණයත් මේ පරීක්ෂණ භාවිතා කරන්න පුළුවන්. ඇයි භාවිතා කරන්න පුළුවන්? සිංක් කියන්නේ උභයගුණී, ඇලුමිනියම් කියන්නේ උභයගුණී, කොපර් වලින් බලපෑමක් නැහැ. එයා රියැක්ෂන් එකට සහභාගී වෙන්නේ නැහැ. නමුත් සිංක් සහ ඇලුමිනියම් කියන දෙන්නම උභයගුණී නිසා මේ පරීක්ෂාවට පිළිතුරු දෙනවා. මේ පරීක්ෂාව තව වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? මේකේ වායුවක් විතර මොකද්ද පිට වෙන්නේ නැවතත්? ඇමෝනියා. ඇමෝනියා වායුව පිට වෙනවා. එතකොට ඇමෝනියා වායුව පිට වෙනවා කියන්නේ ඕන් ආය අඳුරගන්නේ කොහොමද? නිෂ්ඨ ප්‍රතිකාරකේ කහ පැහැය දුඹුරු පැහැ කිරීමෙන් අඳුර ගන්න පුළුවන්. දැන් මෙතන වැදගත්ම දේ තමයි මේ ඇමෝනියා පිටවීම. දැක්ක නෙමෙයි නයිට්‍රේට් මෙතන ඔක්සිකරණ ඔක්සිහරණකින් නයිට්‍රේට් ඔක්සි හරණය වෙලා තමයි මෙතන ඇමෝනියා පිට වෙන්නේ. කලින් මෙයාගේ ඇමෝනියා පිට වුණේ එහෙම එකකින් නෙමෙයි. ඒ ඔක්සිකරණ ඔක්සිහරණ ක්‍රියාවලියකින් නෙමෙයි ඒක. ඒක නිකම්ම H+ මෙතෙන්ට ඇවිල්ලා ඇමෝනියා හැදුවා. මෙතන ඇලුමිනියම් මේ බවට පත් වෙනකොට තමයි නයිට්‍රේට් ඇමෝනියා පිට කරන්නේ. මේක ඔක්සි හරණයකින් පිට වෙන ඇමෝනියා එකක්. හරි නේද? ඔන්න අපි එහෙනම් තුන්වෙනි කාරණාව මොකද්ද? N ඍණ 3 NO2- NO3- තව එකක් ඉතුරුයි අපට. NH4+. NH4+ තමයි අපිට ඊළඟට තියෙන්නේ. මම හිතනවා මම මේ තියරි පන්තියක් නෙමෙයි දල වශයෙන් ලාවට මතක් කරන වැඩක් කරන්නේ සම්පූර්ණ යටටම ගිහිලා අපි සාමාන්‍ය උගන්නනකොට මෙතනින් හදලා අපි ගණන් ටිකක් හදනවා මෙතනින්. හරිද? මේ ගණන් ටිකක් හදුවාම තමයි සාමාන්‍යයෙන් මේක මතකයේ හොඳට යන්නේ. ඉතින් මෙතන උත්සාහ කරනවා ඔයාලට මතක් කරලා දෙන්න. මතක් කරලා දීලා පුළුවන් ඔයාලට නැවතත් මේ ගණන් වලට ගිහිල්ලා ගණන් හදලා ඔයාගේ මතකය අලුත් කරගන්න.
ඕකේ. ඕකේ. එහෙනම් අපි යනවා NH4+ අඳුර ගන්න. ඒතර NH4+ අඳුර ගන්නවත් එක්කම 15 වෙනි කාණ්ඩයේ ඇනායන හඳුනා ගැනීම කියන කාරණාව මොකද වෙන්නේ? ඉවරයි. අපි මේ ගොඩාක් දඟලන්න ඕනේ කොටසක් මහන්සි පැය ගණන් ගන්න ඕන දේවල් නෙමෙයි. අපි ටක් ගාලා මේ ඇනායන අඳුර ගන්න පාර්ට් එක දැනගත්තා කියන්නේ විභාග ප්‍රශ්න ගොඩකට උත්තර යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මුළු පී ගොනුවම අරන් දඟලනවට වඩාත් සුදුසු තැන හඳුන ගන්න බලන්න. එතන පුරුදු වුණාම ඔයාට වැඩි අවුට්පුට් එකක් තියෙනවා. හරි. වැඩි අවුට්පුට් එකක් තියෙනවා. හරි. අපි එහෙනම් මේක ඉවරයි. අපි දැන් මේක ඉවරයි. මේක ඉවරයි. දැන් යන්න තියෙන්නේ මෙන්න මෙයාට. මෙයාගේ පරීක්ෂණ කීයක් තිබ්බද? දෙකක් තිබ්බා. මතකයි නේද? තුඹුරු වලය සහ ඇලුමිනියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. යනවා දැන් NH4+. NH4+ එක. NH4+ අඳුරගන්නේ කොහොමද? NH4+ අඳුරගන්නේ අපි මේකට දාන්න ඕනේ මොනවද? ප්‍රබල භස්මයක්. ප්‍රබල භස්මයක්. ප්‍රබල භස්මයක් දා. ප්‍රබල භස්මයක් දාපුවාම ඇමෝනියා පිට වෙනවා. ප්‍රබල භස්මයක් දාපුවාම ඇමෝනියා පිට වෙනවා. ඕක තමයි මෙතන සිදුවන සිදුවීම. ප්‍රබල භස්මයක් දාපුවාම ඇමෝනියා පිට වෙනවා. මේ OH- මේ H+ ප්‍රතිග්‍රහණය කරනවා. ජලය හදනවා. ඇමෝනියා ඉතුරු වෙනවා. ඒ ඇමෝනියා ටික මොකද වෙන්නේ? මුක්ත වෙනවා. එහෙනම් NH4+ අඳුර ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ප්‍රබල භස්මයක් දාලා රත් කරපුවාම ඇමෝනියා මුක්ත වෙනවා. බලන්න මේ පරීක්ෂණ තුනේදී ඔයාට විශේෂ කාරණාවක් දැන් තේරෙනවා ඇති. මොකද්ද? N රින්න 3ට වතුර දාපුවාම ඇමෝනියා ගියා. NH4+ට භස්ම දාලා රත් කරද්දී ඇමෝනියා ගියා. ඊට පස්සේ NO3- ට මොකද්ද? අපි ඇලුමිනියම් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානකොට දැන් එතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විතරක් හරියන්නේ නැහැ. එතන මොකද්ද? ඇලුමිනියම් සමග සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් රත් කරද්දී මොකද උනේ? ඇමෝනියා මුක්ත වුණා. බලන්න එක දුමුරු වලයේ පරීක්ෂාව සහ NO2- අඳුනා ගැනීම කියන තැන විතරයි ඇමෝනියා පිටවීමක් සිද්ධ වුණේ නැත්තේ. අන්න ඒ නිසායි මම මුලින්ම මොකද්ද ඔයාලට ඇමෝනියා අඳුන ගැනීම ඉගැන්වුවේ. ඒතර ඇමෝනියා පිටවීම අඳුරගන්නේ කොහොමද? ඔයාලට කතා කරා මොකද්ද කියලා දුන්නා. එකක් කටුක සැර ගඳ, දෙක HCl වලින් පොඟවන ලද පෙරහන් කඩදාසියක නේද? සෝරි වීදුරු කූරක් නේද? අපි වීදුරු කූරක් අල්ලනවා ඇමෝනියා පිට වෙන පද්ධතියකට. මොකද වෙන්නේ? මෙතනින් සුදු ඝන දුමාරයක් හැදෙනවා. හරි නේද? සුදු ඝන දුමාරයක් හැදෙනවා. ඊළඟ කාරණාව තමයි නෙස්ත්‍ර ප්‍රතිකාරකයේ කහ පැහැය දුඹුරු පැහැ කර. නෙස්ත්‍ර ප්‍රතිකාරකයෙන් පොඟවනවා. පොඟවපු එක්කෙනා ඇමෝනියා යොදිච්චාම කහ දුඹුරු වෙනවා. කහ පාට දුඹුරු පාට බවට කන්වර්ට් වෙනවා. ඉතින් ඔතනින් හොඳම එක්කෙනා කවුද? නෙස්ට් තමයි හොඳම හේතුව තමයි ඊ타ත්ම අඩු ppm ගාන කෙනෙක්. ඊ타ත්ම ස්වල්පයක් ඇමෝනියා රිලීස් වුණත් එයාට ඩිටෙක්ට් කරගන්න පුළුවන්. හඳුනගන්න පුළුවන් වීම. ඒ නිසා තමයි අපි ඒක කතා කරේ. එහෙනම් NH4+ ප්‍රබල භස්මයක් දාලා රත් කිරීම තුළ ඇමෝනියා මුක්ත වෙනවා. මේකත් එක්ක මොකද්ද? 15 වෙනි කාණ්ඩයේ ඇනඅයන ටික හඳුනා ගැනීම ඉවර වෙනවා. බලන්න කොයිතරම් අපිට පොඩි වෙලාවයි ගියේ. අපිට පැය භාගයක් ගියේ. ඇනඅයන හඳුනා ගැනීම ටික අවසන්. 15 වෙනි කාණ්ඩයේ ඇනඅයන හඳුනා ගැනීම ටික ඉවරයි. ඉතින් හරිම ලේසි. ටික අල්ල ගන්න පොඩි වෙලාවක් අරගෙන මොකද වෙන්නේ? කිසිම පාඩුවක් නෑ ඔයාට. මේවා මේ පොඩි වෙලාවයි ඔයාට ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න පුළුවන්. හරි. අපි යමු එහෙනම් ඊළඟට මොකටද?